இலங்கையின் பெருந்தெருக்கள் வரலாற்றிலே மற்றொரு புதிய அத்தியாயம். அதிலும் அதிவேக நெடுஞ்சாலை வரலாற்றிலே இரண்டாவது அதிவேக நெடுஞ்சாலை இப்போது அதிவேக ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்களினால் திறந்து வைக்கப்பட்டு நாம் இருக்கும் இந்த தீர்வ பிரதான கட்டுப்பாட்டு அறைக்கும் அதிவேக ஜனாதிபதி அவர்கள் வந்து தன்னுடைய முதலாவது செயற்பாட்டை ஆரம்பித்து வைத்தார்கள். அதனைத் தொடர்ந்து කටුනායකයා මටම සතුටට කාරණයක් ඒ පිළිබඳව අපි මේ මොහොතේදී මතක් කරන්න ඕන. වැදගත් කාරණයක් දැන් මේ අපි දකින මීගමු කලපුව ඒත් එක්ක මුතුරාජ වෙල මේ වකුරු බිම මේ සියල්ල මත තමයි මේ ගොඩනැගීම සිද්ධ වුනේ. මේ පාරිසරික තත්ත්වයන් ගැන කොහොමද සැලකන්නේ? ඇත්තට මේ මීගමු කලපුවේ අපි කිලෝමීටර් 1.2ක් පමණ දුරක තමයි මේ ඉදිකිරීම කළේ. ඊට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ ඉල්ලීම් පරිදි මීගමු කලපුවේ වෙනත් ප්‍රදේශයක් අපි පුළුල් කළා දුන්නා. ඒ කියන්නේ ඒ වගේම උපරිම වශයෙන් දැන් අපේ මේ අධිවේගී මාර්ගයේ තියෙන නොයිස් බැරියර්ස් ඒ කියන්නේ ශබ්දය පාලනය කරලා තමයි ගොඩක් වෙලාවට මුදා හරින්නේ. මේ මුද්‍රාජ වෙලාවේදී භූමිය වගේ විශේෂ තැන් වුණා ජනගහනය වැඩි වෙනවා. අපි විශේෂයෙන්ම මේ නොයිස් බැරියර්ස් කියන දේ පළවෙනි වතාවට භාවිත කරලා තියෙනවා. මෙන්න බලන්න අපි කර ජනාධිපතිතුමා අධිවේගී මාර්ගයේ ගමන් කරනකොට ඒ ගමන් ගන්නා මාර්ගයට සමගාමීව සමාන්තරව මුහුදෙත් අපට පේනවා යාත්‍රා ගණනාවක් ගමන් ගන්නවා. ජනාධිපතිතුමාගේ ආචාර්ය සුභාශිංසන ඒ යාත්‍රාවලට එකතු වෙනවා අපට පේනවා. මේ තමයි අපේ රටේ තිබෙන සුන්දරත්වය. මේ තමයි අපේ රටේ අපි දකින්න තිබෙන රමණීයත්වය. ඒ රමණීයත්වය මේ රටේ ජනතාවට ලබා දිය යුතුයි. ඒත් එක්කම රටේ අසිරිය විඳින්න පැමිණෙන විදේශිකයන් පවා මේ රටේ ඒ අසිරිය අපි ඉතාම හොඳ තත්ත්වයෙන් ලබා දිය යුතුයි. එවැනි පරිසරයක් ඔස්සේ තමයි E3 මාර්ගය. එහෙම නැත්නම් කොළඹ කටුනායක දක්වා දිවෙන කිලෝමීටර් 25.8ක දිගින්දු මේ මාර්ගය සුසැදී තිබෙන්නේ. එය සම්බන්ධව පවතින්නේ. හොඳයි දැන් ඔබතුමා සඳහන් කළ කරුණු කීපයක් මේ இடத்துக்கு சட்டமுன்னர் சென்றதை நாம் அவதானிக்கக்கூடியதாக இருந்தது. நாம் இருக்கும் இந்த சீதோ பிரதான கட்டுப்பாட்டு அறை இருக்கும் பிரதேசத்திலே வேலைப்படையிலிருந்து வரும் நேரத்தில் மாத்திரமே இந்த இடத்திலே கட்டணம் செலுத்துவதற்கான வாய்ப்பு இருக்கிறது. என்றாலும் செல்லும் போது இந்த இடத்திலே கட்டணம் செலுத்துவதற்கான வாய்ப்பு இல்லை என்பதை குறிப்பிட வேண்டும். நாம் பிரதான வைபவங்களோடு இணைந்து கொள்வோம். கவிஞர் අවරාජා ජනාධිපතිතුමා ගමන් කරන්නේ මේ මොහොතේදී මේ ප්‍රධාන ජනහමුව ප්‍රාර්ථනා ජාල පිවිසුමාසන ප්‍රතික්ෂේප පවත්වන වේදිකාව සඳහායි අපිට පේනවා ආයත විශාල පිළිතුරුගේ සහභාගීත්වයක් අපිට එහි තිබෙන බව දැනගන්න ලැබුණා. අපිට පුළුවන්කම ලැබුණා සාමාන්‍ය සදෙන් සඳහන් කරන්න අවශ්‍ය මේ මාර්ගයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා ජනාධිපතිතුමා මේ මාර්ගයේ ප්‍රවිෂ්ඨ වුණු මොහොතේ සිට මේ සියලු දේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කටුනායක දක්වා ගමන් කොට ඉන් අනතුරුව ජාල සහ අනිකුත් ඒ සියලු අවශේෂ සියලු කිසාව වාර්තා කරන්න ජාතික රූපවාහිනිය ප්‍රමුඛ ස්වාධීන රූපවාහිනියට ඒ වගේම ජනාධිපති මාධ්‍යාංශයට පුළුවන්කමක් ලැබුණා. ඒ සියලු කටයුතු ඉතාමත්ම විශ්වවිද්‍යාලයයි ආශ්චර්යමත් දේශයක් පිළිබඳව බලාපොරොත්තු තියාගෙන ඉන්න අපේ රටේ අනාගත සුබ කරන්නේ විදිහට දකින්න මාධ්‍යාවරණයක් ලෙස අපට පුළුවන්කමක් ලැබුණා. දැන් සියල්ල සූදානම් ප්‍රධාන ජනහමුව වෙනුවෙන්